හලෝ මගේ යාළුවනේ කොහොමද ඉතින් ඔන්න අද ගහන්න යන්නේ The Man from the Window කියන මේ ගේම් එක. ඉතින් මට මේක තනියම ගහන්න බෑ. මම මේක ගහන්න ගේමින් රන්දිව ආවේශ කරගන්නවා. සකබුම් ඔන්න ගේමින් රන්දිව ආවේශ වෙලා ඉන්නේ. ඔන්න අද ගහන්න යන්නේ The Man from the Window කියන මේ ගේම් එක. මේක මම එකපාරක් ප්ලේ කරා. ඒ ප්ලේ කරපු පාරේ දින්නා මේ පාර බලමු මට දිනන්න පුළුවන් වේද කියලා. ඔව් ඇන්ටි එක අම්මෝ මේ ඇන්ටි එක තඩි අප්පා තඩි බඩේලකෝ තඩි අම්මෝ තඩි මාර තඩි හාවෙක් නේ. ඒ කියන්නේ මේක මේ හාවෙක් ඉන්නේ මේ රැබිට් කෙනෙක් බේකරි එක වැඩ කරනවා කොහේ හරි මන් දන්නේ නැහැ. कोई වැඩ කරත් මට අදාළ නැහැ. මට අදාළම නැහැ කොයි වැඩ කරත්. Oh my stars, I am tired. What a long day. අද එයාට මහන්සිලු අද ලොකු දිනයක්ලු එයාට. Seems like I keep getting home later and later. But that's just how it sometimes given up. I'd better try to get some sleep, Gonna need to be up early, cook breakfast a little one. Little one. Kya මෙයාට දුවෙක් හරි ඉන්නවනේ දුවෙක්. ඔව් එන්නේ හා පැටියා. පොතකුත් උස්සගෙන මම Junior, what on earth are you doing up this late, blah blah blah. යා මොනවද කරේ යනවා. You know you have school tomorrow. හෙට ස්කෝල් නා පොත් ටික හදාගනි. මෙතන වල බයිලා ගහන්න. But mama, the man from the book is gonna get me. What man? What book? See, the man in my storybook. See, storybook එක ගෙනල්ලා තියෙනවා ජූනියර්. ඉතින් ඒ පොතේ the man from the window නම. ඔය තියෙන පොත the man from the window give it here. පොත දෙන්න කියනවා. පොත බලන්න යන්නේ. යාළුවනේ මම නම් මේ පොත ඔක්කොම කියවලා තියෙන්නේ. කරන්න ඕන දේවල් ඔක්කොම දන්නවා මේකේ. විනාඩි 5ක් මේ පොතේ කියනවා විනාඩි 5ක් ඉන්නලු භූතයා ඒ යන්නේලෙන් එන භූතයා යකා මෝඩ යකා මේ ඇවිල්ලා මේ යකා මෝඩයි කියනවා. ඉතින් මේ විනාඩි 5යිලු යකා ගෙදර ඉන්නේ. අපිව හොයනවලු අපිට හැංගෙන්න තමයි කියන්නේ විනාඩි 5ක් හැංගිලා ඉන්න කියලා කියන්නේ. Junior, this is just one of those scary books people write. You are too young to be reading this kind of stuff. It scares your little mind half. But mama, I saw him outside. I really did. It's just the books we blah blah අපිට ඒ වයින් හදලා නැහැ. අපි ගේම් එක ප්ලේ කරමු. ඔන්න සද්ද ඇහුණා ටැප් ටැප් ගාලා. It's him. He's out there. Climb down, Junior. භූතයා දොරට ගහනවා. දොරට නෙමෙයි ජනෙලෙට ගහනවා. අපිට තියෙන්නේ මේ යකාවට පරක්කු කරන්න. It's boxer for my job. කමන්නේ ඒක අරින්න ඕනේ අපි. මේ විදියට ඇරලා මෙතන තියෙනවා යතුරක්. මේ යතුර ගන්න තමයි අපිට තියෙන්නේ. හරි. මෙන්න මේ විදියට යතුර ගත්තා. ඊට පස්සේ දොර පේන ඇති එළිය අපිට කරන්න තියෙන්නේ දොර ලොක් කරන්න ඕනේ දැන්. පොත නෙමෙයි යතුර ඕනේ. දොර ලොක් කරාට පස්සේ යකා පරක්කු කරන්න බෑ. ඒකට අපි මේ විදියට සැටි අරගෙන දාගන්න ඕනේ. දොර ඉස්සරයි. හරි guys. ඉතින් දැන් අපි ජූනියර් වෙන්න ඕනේ. කෙල්ලේ follow me. දරුවෙක් වුණාම අම්මා පස්සේ එන්න ඕනේ. නැත්තම් වැඩක් නැහැ. අපි ජූනියර්ව හංගමු මේසේ යට. මේ ජූනියර්ව හංගන්න ඕනේ මේසේ යට.
hide junior under the table. මේක මම එකපාරයි ප්ලේ කරේ. මොකද හිතා ගන්න බැරි නිසා දැන් මේ දෙවෙනි පාර ප්ලේ කරන ජූනියර් හැංගුවා. දැන් අපිට තියෙන්නේ මාව හැංගෙන්න. යාළුවනේ මට හැංගෙන්න දැනක් නැහැ අත්‍තරම කිව්වොත් මේකේ. අපි මේ දොරත් ලොක් කරන්න ඕනේ. පොත නෙමෙයි ඕනේ. අපි ගාව පොතක් තියෙනවා. ඉතින් යාළුවනේ අපිට හැංගෙන්න තියෙන එක තමයි. බාත්රූම් එකේ අපිට මේමයි ඉතින් මේ ජනෙලෙන් එනවා භූතයෙක් ඉතින්. ලොක් කරන්න මේ දොර වහන්න. හරි. ඒකත් එහෙම ලොක් කරා. අපිට තියෙන හැංගෙන්න මට හැංගෙන්න තියෙන මේ බේසම විතරයි. I could probably hide here. මේ බේසම විතරයි හැංගෙන්න තියෙන්නේ. මොකද මේ ඇන්ටි මහතයි. ඇන්ටිගේ බඩගෙඩිය ලොකුයි. It was exactly when the man watched the door. හරි. ඔන්න භූතය එනවලු දොර ලොක් කියනවා. දොර කඩන්න විනා තප්පර 30ක් ගියාලු. A large nervous coach being pushed. ඒත් බැරි වුණාලු ඊට පස්සේ හයියෙන් ගහලා වැඩුවලු. ඔන්න අයි සෝෆා එක උත් තිබ්බනේ. ඒකට යා විනාඩියක් ගියාලු දොර කඩලා එන්න. The time was now 2:01 වෙලාව. ඔන්න ඇවිල්ලා පෙරේතයා වගේ ඩොනට් ටික කන්න ගත්තා. ඔන්න මෝඩයකා ඩොනට් ටික කනවා. අද කාලමැරියා. ඉතින් යාළුවනේ the man took හරි ඒ ඔක්කොම කන්න යාර මිනිත්තුවක් ගියාලු. 2:02 වෙලාව. ඔන්න කෙලින්ම යන්නේ බාත්රූම් එකට. හරි බාත්රූම් එක ලොක් විනාඩි 30ක් ගියාලු. අනේ එපා 2:03 එපා. හරි මම රැබිට් හරි යාළුවනේ එතනින් ගේම් එක අවුට් වුණා. කමන්නේ අපි සැලෙන්නේ අපි ආයෙ ප්ලේ කරමු ගේම් එක. ඉතින් යාළුවනේ මම මුලින් ඉඳන් පොඩ්ඩක් ස්කිප් කරා. අපි මේ ටික කියවුවා. කරන්න තියෙන්නේ අර ටිකම තමයි ඉතින්. අපි නැවත උත්සාහයක් ගමු. සැලෙන්නේ නැතුව ඉදිරියට. ඉතින් යාළුවනේ මේ ගේම් එක මොබයිල් PC දෙකටම ගහන්න පුළුවන්. රෙද්දක් ආවම සමහරවිට ඕනේ data මොකද මෙසේජ් එකක් ආවට දාලාම නැහැ. මොකක්ද එකක් වුණා. සමහරවිට මොබයිල් PC දෙකටම ගහන්න පුළුවන් මේ ගේම් එක. ඉතින් මේක the Play Store එකේ ගහන්න the man from the window කියලා. එතකොට ඔයගොල්ලන්ට මේකත් එනවා. ඉතින් මේකේ 2 එකකුත් තියෙනවා. මම ඒක පස්සේ ගහන්නම්. මේ 1 එක ගහලා ඉන්න බෑ. 2 එක ගහන්නත් කලින් 2 එක මං හිතන්නේ මේකට වඩා අමාරුයි. මොන ගේම් එකේද ඉතින් හැම 2 එකම අමාරුයිනේ. සැටිය මේ සෝෆා එක දාන්න තියෙන හරක් කරලා. ඉතින් යාළුවනේ මේ සැරේත් මං ජූනියර්ව හංගන්නේ මේසයට තමයි. කොමෙක් කෙල්ලේ ඔයා එන්න මම පස්සේ අම්මා කියන දේ අහලා කෙල්ල එන්න කෙල්ලේ හැංගෙන මේසයට බැලුවොත් තමයි ඉතින් කෙල්ල එන්නේ. තාත්තේ සෝචනීයයි. මොකද මම මේ තුන්වෙනි පාර මේ වීඩියෝ එකේ දෙවෙනි පාර අහන්නේ. Don't be සත්‍ය සෝචනීය. යාළුවනේ පේනවා ඇති. මේ ඉතින් අපි ජූනියර්ව දාන්නේ මේසයටට. මේසයට හයි ජූනියර් ටේබල්. මේවා අපිට අදාළ නැහැ. අපි මේ එක සැරයක් කියවුවානේ. හරි ඉතින් ජූනියර්ව මේසයට දාලා අපිට ඉතින් කරන්න තියෙන්නේ සුපුරුදු පරිදි ආයෙ ගිහිල්ලා දොර වහන්න තමයි ඉතින්. පොතක් තියෙන පොත නම් ඕනෙත් නෑ. දැන් එක සැරයක් මම කියවුවා. මේක ලොක් කරගන්න ඕනේ. ලොක් කරා. හරි. බඩේ හැටියට මේ ඇන්ටිට හැංගෙන්න තැනක් නෑනේ. හා ඇන්ටි. අන්න ඉතින් ඒකෙත් ඇටි. හැංගෙන්න තැනක් නෑ. ඩයට් කරා නම් හරි.
දැන් ඉතින් අපිට හැංගන භූතය යනවා ඉතින්. හරි. ඔන්න එක්තරා මැදියම් රැක දොරට මෝඩයෙක් තට්ටු කරනවා. එතකොට වෙලාව 2යිලු. ලොක් කළාලු දොර. ඒක කඩන්න තප්පර 30ක් යකාට ගියාලු. ඒත් කැඩුන්නේ නැති නිසා ආයෙත් තට්ටු කරාලු. එතකොට කැඩුනලු. ඒක කඩන්න මිනිත්තුවක් ගියාලු. 2යි එතකොට වෙලාව. යකා ගිහිල්ලා එතන තිබ්බ ඩෝනට් ටික පෙරේතෙක් වගේ කෑවලු. ඉතින් අපිට මොකද කාලා මැරියා. ඊට පස්සේ යකා ඔක්කොම ටික කාලා ඉවර වෙද්දි වෙලාව 2:02යිලු. ඉතින් අපිට කමන්නේ. ඉතින් යකා ගිහිල්ලා බැලුවේ බාත්රූම් එකලු. බාත්රූම් එක ලොක් නිසා ඒක කඩන්න මිනිත්තු 30ක් තප්පර 30ක් ගියාලු. එතකොට වෙලාව 2:03යිලු. අනේ පා හම්බේ. ඊට පස්සේ යකා බැලුවේ සිංක් එක යටලු. සිංක් එක යට කවුරුත් නැති නිසා යකා වොෂ් ටබ් එක ගාව බලන්න හදලා හැදුවා. නෙමෙයි බැලුවා. කමන්නේ යාළුවනේ අපි සැලෙන්න ආය අවුට් වුණා අපි. මේමයි යාළුවනේ ඉතින් මේ ඇන්ටිනේ මේ හොයාගත්තේ. ඉතින් ඇන්ටිට හැංගෙන්න තැනක් නැහැ. හැංගෙන්න තියෙන එකම තැන මේ බේසම විතරයි. ඒක යකා එතන යකාට හිතෙන්නේ නැති වෙන්න ඕනේ. ඒතර බලන්න ඉතින්. ඒක අපේ අවුල නෙමෙයි. ඉතින් යාළුවනේ මං නැවතත් කරන්නේ මං කලින් කරපු එකම තමයි. මේ ඉතින් කියන්න අමතකුණා ඔයගොල්ලන්ට මම මේ ගේම් එක ගහන්නේ 100 සබ්ස්ක්‍රයිබර්ස්ලා 100 පිරිච්ච සතුට නිමිත්තෙන්. ඒ සතුට සැමරීම සඳහා තමයි. ඉතින් මේක හොඳ ගේම් එකක්. මම මෙච්චර කල් ගැහුවේ පොඩි පල් ගේම්. සබ්ස්ක්‍රයිබර්ස්ලා 100ට ස්තුතියි. 100 පිරිච්ච සතුටෙන් තමයි මේක ගහන්නේ. දොර ලොක් කරා. අපිට කලින් සූස්තරේම තමයි කරන්න තියෙන්නේ. ආයෙ වැඩියෙන් කරන්නේ මම සිංක් එකකට හැංගුවොත් අනිවාර්යෙන් සිංක් එකකට බලනවා. හැබැයි මේසයට බැලුවොත් තමයි කියලා වෙන්නේ. හරි ඊට පස්සේ කොකෙල්ල ජූනියර් follow me. හරි. ඉතින් යාළුවනේ මේ සබ්ස්ක්‍රයිබර්ස්ලා මගේ ඊළඟ ටාගට් එක තමයි 150. ඉතින් 150ට මට උදව් කරන්න. හරි ඉතින් යාළුවනේ දැන් අපිට තියෙන්නේ අපි මේ ඇන්ටිව හංගන්න. ඉතින් ඇන්ටි හංගෙන්න තැන නැහැ ඇන්ටිට. ඇන්ටිට තියෙන එකම බේසම විතරයි. බේසම වැඩක් නැහැ ඉතින්. ඇන්ටි බේසමයට හැංගුවාට වැඩක් නැහැ. මොකද ඇන්ටි හොයාගන්නවා ඉවරයක් නැතුව. දැන් දෙපාරක් විතර ඇන්ටිව හෙව්වා. මේ ඇන්ටිව කොහොමද අප්පා මේ භූතය ගෙනියන්නේ? මට ඒක ප්‍රශ්නයක්, දැවෙන ප්‍රශ්නයක් ඒක. ඉතින් යාළුවනේ ඔන්න සුපුරුදු පරිදි ආය හැංගෙනවා. ඔන්න ඉතින් හැංගුණාය. හරි. ඔන්න මෝඩයකා එනවා. ඔන්න මෝඩයකා ඇවිල්ලා දොරට තට්ටු කරනවා. වෙලාව 2යි. මිනිහ තප්පර 30ක් ගෙනවා. ඊට පස්සේ ඔක්කොම කරන්න මිනිත්තුවක් යනවා. ඔන්න ඊට පස්සේ 2:01 වෙලාව. 2:01 වෙලාව. ඔන්න එනවා ආය එනවා. මෝඩයකා එනවා. ඇවිල්ලා පෙරේතයක් වගේ ඩෝනට් ටික කනවා. මෝඩයකා වගේ ඩෝනට් ටික කනවා. කාලා ඔන්න හිතෙනවා මේසයට බලන්න. ඔව් ඔන්න 2:02 මේසයට බලන්න හිතෙනවා. නෑ මේසයට බලන්න හිතෙන්නේ නෑ. ඔන්න බාත්රූම් එක බලන්න හිතෙනවා. අයියෝ ඉවරයි යාළුවනේ. ඇත්තටම ඉවරයි. ඇත්තටම ඉවරයි මේ සැරේ නම් මං හිතනවා. ආයෙ පාරක් ප්ලේ කරන්න යන සීන් එකක් තමයි තියෙන්නේ. මේ කාය දැන් වොෂ් ටබ් එක දිහා බලනවනේ. බැලුවේ නෑනේ. ඔන්න යාළුවනේ වෙලාව 2:04යිලු. ඔන්න බැලුවා වෙලාව. ඇදයටත් කවුරුත් නෑලු. හරි ඉවරයි. දෙයනේ ඉවරයි. ඉතින් යාළුවනේ මං ආයෙ පාරක් ප්ලේ කරනවා. ඉතින් මේ මට එපා වෙලා තියෙන්නේ. මේ සැරේ නම්
දිනනවා කොහම හරි open box පස්සේ අතුර යනවා හරි අතර මේකෙත් කරන්නේ මම ආරකම තමයි මොකද හැංගෙන්න තැනක් නැහැ වෙන මේ ඩයට් කරන්න වෙන්නේ මේ ඇල්ටිට මෙහෙම ගියොත් ඔක තමයි කියන්නේ ඕනාට වැඩිය කන්න එපා කියලා යාළුවනේ ඉතින් යාළුවනේ ඔන්න ඔය විදියට සෝෆා එකත් මම එතනින් දාලා මේ ජූන්ගෙට කතා කරලා ඉතින් වැඩ ටික එහෙම කරගන්නවා ඕනේ ඒකේ ස්මූත් වැඩි හරි යාළුවනේ ජූනියව හංගනවා දැන් මේකේ අනික මේ ගේට් පොඩි හැංගෙන්න වෙන තරකුත් නැහැ අඩුම තරමේ බුගත මන්දිරයක්වත් තිබ්බනම් තව කවන්නේ කාපට් එකක් යටින් දාලා එහෙම එකක්වත් නැහැ මේ ගෙදර හොරෙක් ආවත් හැංගෙන්න කොහෙද මේ ගෙදර අපිට ඒව දාලා නැහැ ඉතින් මේ අපි ගේම් එක ප්ලේ කරමු වල්පල්ල ඕනේ වැඩි ඉතින් යාළුවනේ නැවතත් මම සුපුරුදු විදිහට දොර ලොක් කරලා ටබ් එකේ හැංගෙනා වෙන හැංගෙන්න තැනක් නැහැ ඔන්න ඔය විදියට මම ටබ් එකේ හැංගුණා ඔන්න ඔය විදියට ඊට පස්සේ හොරා නෙමෙයි මෝඩයක් ආයෙනවා මෝඩයක් එක්ම අතරම ඔය විදියට පිස්සු පෙරේත මෝඩයක් ආයෙලා ඩෝනට් ටික ගිලිනවා හිතෙනවා ඔන්න මේසයට බලන්න හිතෙනවා මොකද මේසයට බැලුවෙම නැති නිසා එහෙම හිතිලා ඔව් මේසයට බලන්න හිතුණා මං කිව්වා ඔන්න බැලුවා මේසයට ඉවරයි යාළුවනේ මම කලින් වගේම ජූනියර්ව මේසයට හංගලා ආවේ මොකද යූනියර්ව අනිත් තැන් වල හැංගුවට ගොඩක් අය හංගන්නේ මේසයට ඉතින් අපිත් හංගන්නේ යූනියර්ව ඉතින් මේසයට තමයි මාත් හැංගුවේ මං වීඩියෝ එක දික් කරනකොට තමයි ස්කිප් කරේ ඉතින් ඔන්න විදියට හරි ඒක දොලොක් කරා ආය අපිට ඉතින් හැංගෙනවා ජූනියර්ව තමයි ඉතින් පරිස්සම් කරන්න ඕන පාලනප්ප මේකේ මේ ගාන්න ගියාම තම් තමයි ඉතින් ඔන්න ඉතින් ආය භූතය එනවා මෝඩයක් ආයෙනවා ආයේ ඉතින් මෝඩයක් ආයෙනවා විලා ඉතින් දොර කඩලා ඉතින් ඇවිල්ලා ඩෝනට් ටික ගිලිලා මේසයට බලන්න හිතෙනවා මං හිතනවද දැන් අපි බලාගෙන ඉමු මොකක් වෙයිද කියලා මට හිතෙනවා මම මේසයට අවුට් වෙනවද කෙරිම ගියේ බාත්රූම් එකට ඒ කියන්නේ අනිවාර්යෙන් අහු වෙනවා හරි යාළුවනේ ඉතින් ආය අහු වෙන සින්නක් තියෙන්නේ තව විනාඩියක් තියෙනවා අහු වෙනවා යාළුවනේ දොර කඩන්න විනාඩි 30ක් ගියාලු ඉතින් ඒ විදිහට දොර කැඩුවා දොර කඩලා අදත් යටත් කවුරුත් නැලු වෙලාව කියන්නකෝ උරේ වෙලාව 2:05 යාළුවනේ ඉතින් යකා දුවනවා දැන් සතුට තමයි සතුට කියන්නේ ඉතින් මෙන්න මං ගේම් එක දින්න යාළුවනේ ඔන්න ඔය විදියට ගේමින් රන්දිව්ගේ තවත් එක ගේම් එකක් ජයග්‍රහණය කරනවා ඉතින් යාළුවනේ subscribe කරන්න like කරන්න comment කරන්න ඉතින් ඔන්න තමයි මම දින්නේ ගේම් එක ඉතින් යාළුවනේ ඔන්න ඔය විදියට ගේමින් රන්දිව්ගේ තවත් වීඩියෝ එකක් මේ වීඩියෝ එක ගෙනාවේ subscribersලා 100 පිරිච්ච සතුටෙන් ඉතින් යාළුවනේ තවත් අලුත්ම මේ වගේ වීඩියෝ එකක් ගේනවා එහෙනම් ඔයගොල්ලන්ට goodbye
පොඩ ඉන්න තව කොටසක් යනවා මේකේ මොකද්ද බලන්න මම ඉසි ගෝන් හරි මේක බලලා යන්න හෝ දැන් යන්න බා උරේ I knew you oh no what mama ate all my donuts I got donut ටික ගෙනත් දෙන්න හෙට ගෙනත් දෙන්නම් හරි යන්න ජූනියර් okay the kidding see ඔන්න විදියට ඉතින් ගේමින් රන්නියුගේ ගේම් එක ඉවරයි වීඩියෝ එක ඉවරයි එහෙනම් යාළුවනේ හැමෝටම bye bye